සිතුයි. නමුත් කාන්තාවන් පැවිදි කළ හැක්කේ භික්ෂුණියකට පමණයි. මට ඔබේ ප්‍රාර්ථනාව ඉටු කළ නොහැකි. හරි ඉතින් අද මම ඔයගොල්ලන්ට කියා දෙන්නේ කොහොමද මේ විදිහට සිංහල දෙබස් ගොල්ලන්ගේ AI වීඩියෝ එකට හරි නැත්නම් ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකකට කොහොමද ඇඩ් කරන්න කියලා. ඇත්තටම ඒක ලොකු දෙයක් නෙමෙයි. ඇත්තටම මේක කරේ මම මගේ කටහඬ රෙකෝඩ් කළා. ඉතින් ඒ වගේම අද මම ඔයගොල්ලන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා 11 lab වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තවත් වෙබ්සයිට් එකක්. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔගොල්ලන්ට කැමති කටහඬක් මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ට්‍රේලර් වලට හරි නැත්නම් ඕන දෙයකට. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම ඔයගොල්ලන්ට ඕනි සිංහල කටහඬ හදපු රෙකෝඩ් කරගත්තු ක්ලිප් එක. මේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්න ක්ලිප් ගොඩක් වෙලාවට එන්නේ මේ වගේ ACC කියන ෆයිල් ෆෝමැට් එකෙන්. ඉතින් ඒක අපිට 11 lab වලදී යූස් කරන්න බෑ. ඉතින් ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනි මුලින්ම Google එකට ගිහිල්ලා ACC 2mp3 කියලා සර්ච් කරලා මේ දෙවනියට එන සයිට් එකට මේ අර වීඩියෝ එක නෙමෙයි මේ ෆයිල් එක ඇදලා දාලා මෙතනින් කන්වර්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ෆයිල් එකක් කියලා මම ඒක ප්ලේ කරලා වෙන්න නම් මේකේ තියෙන මම රෙකෝඩ් කරපු මගේ කටහඬ අරහත් මිහිඳු හිමියනි. හරි ඔය ඇති. ඊට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕනි 11 lab එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ලොග් වෙලා මෙතන තියෙනවා voice changer කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙතන voice changer එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් හැබැයි මෙතන මේ 11 lab ලා දෙන්නේ අපිට කටහඬවල් එකක් තෝරගන්න විතරයි. ඒක අපිට ට්‍රේලර් වලදී වුණත් යූස් කරද්දී ඒක මේ අපිට කැමති කටහඬවල් ප්‍රීමියම් තියෙන ඒවා යූස් කරන්න බෑ. ගොල්ලන් ඇඩ් කරන්න දෙන්නේ අපේ ලයිබ්‍රරි එකට. ඉතින් ඒකට මම ඔයගොල්ලන්ට විසඳුමක් ගේන්නම්. හැබැයි අපිට කටහඬ වෙනස් කරන එකේදී මේකම යූස් කරන්න වෙනවා. මෙතනින් තියෙන එක හඬක් විතරක් තෝරගෙන මම ඔයගොල්ලන්ට පෙන්වන්න මේ ගෑනු කෙනෙක්ගේ කටහඬක් තියෙනවා. ඒක මම ඔයගොල්ලන්ට යූස් කරලා रामायण की सबसे सुंदर बातों මම ඉතින් මෙතනදී මේ හින්දි කටහඬක් පාවිච්චි කරන්නේ මොකද සිංහල වචන හරියට ඉංග්‍රීසියේදී උච්චාරණ වෙනවා අඩුයි. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් මේක සිලෙක්ට් කරලා අර ඔඩියෝ ෆයිල් එක මෙතනට ඇදලා දානවා. mp3 විතරයි මේ ෆෝමැට් එකට ගන්න එක අපි කන්වර්ට් කරගත්තේ. ඊට පස්සේ මෙතනින් ජෙනරේට් දෙන්න දෙන්නේ එච්චරයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට අරහත් මිහිඳු හිමියනි මගේ හදවතේ බුදු මෙන්න මේ විදිහට ඒ කටහඬ ගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තව කටහඬක් වෙනස් කරගන්න ඕනි නම් ඔයගොල්ලන්ට අලුත් account එකක් හදලා ඒකට log වෙන්න ඕනේ. හැබැයි ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් මොනවා හරි අපි හිතමුකෝ ට්‍රේලර් එකට හොඳ සවුන්ඩ් එකක් ගන්න මේකට ඇත්තටම account හද ඉන්න අමාරුයි නම් ඔයගොල්ලන්ට අලුත් සයිට් එකක නමක් කියන්නම්. මේක මේ ළඟදී රිලීස් කරපු සයිට් එකක්. මේ තියෙන්නේ සයිට් එක මේකේ නම hume.ai. ඉතින් ඔයගොල්ලන්ට මේ platform.hume.ai කියන සයිට් එකට ගිහිල්ලා මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මේක මේන් page එකට යන්න. ඉතින් ඔයගොල්ලෝ log වෙලා මෙතනින් account එකේ Google add වෙලා log වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඉතින් එතනට ගිහිල්ලා මේ playground කියලා ටැබ් එකක් තියෙනවා. එතන ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට පෙන්නනවා. මෙතන තමයි ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් එක දෙන්න තියෙන්නේ. ඉතින් මේක මම මෙතනට ටෙක්ස්ට් එකක් දීලා මෙතන select voice කියන එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන තියෙන ඕනම voice එකක් පාවිච්චි කරන්න. ඇත්තටම ගොඩක් හොඳ voice මෙතන තියෙනවා. මම play කරලා පෙන්නන්නම්. Inhale peace. Exhale stress. බලන්න මෙතන මේ ට්‍රේලර් සීරියස් In a world teetering on the brink of destruction, මේ වගේ සවුන්ඩ් 11 lab එකේ අපිට යූස් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම වෙලේම තෝරලා බලලා මොකද ඒගොල්ලන්ගේ සබ්ස්ක්‍රිප්ෂන් එකත් එක්ක. ඉතින් ඒකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි මේක. ඉතින් ඉංග්‍රීසි කන්ටෙන්ට් කරන කට්ටියට මේක ගොඩක් හොඳ සයිට් එකක්. මේගොල්ලෝ කැරක්ටර් 10000ක ප්‍රමාණයක් දෙනවා මාසයකට. ගොඩාක් තියෙන සවුන්ඩ් ඉෆෙක්ට් මේකේ. In a world lit only by fire. Well, I remember back in the day. Right, mate. When you once upon a time. Claro. Sometimes life is just about disfrutar el momento. මේ වගේ ඒ කියන්නේ ප්‍රීමියම් සවුන්ඩ් So, ඇතරම
I'm doing this bit about a talking dog. නට අපිට යස් කරන්න බෑ කවුන්ට එක කවුන්ටයකින් හරි එහෙනම් මම මෙන්න මේක In a world lit only by fire, මේක හොඳයි කියලා හිතනවා ඒක දීලා මෙතනින් ජෙනරේට් දෙන්න දෙන්නේ The sacred journey of Sangamita theory tells the powerful story of how Buddhism arrived in Sri Lanka through the courage of a Bhikkhuni princess. When the Lankan princess මෙතන ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවා අන්න ඔය විදිහට තමයි ඉතින් ඔයගොල්ලෝ තව දෙයක් මතක තියාගන්න මේ 11 ලැබ් එකේ වොයිස් චේන්ජ් කරනකොට සමහරක් වෙලාවට එරර් එකක් එනවා ඔයගොල්ලෝ මෙතනින් දාලා උන්ගේ ජෙනරේට් දුන්නට පස්සේ ඉතින් ඒ වගේ වෙලාවට මම කරේ ආයි ලොග් අවුට් වෙලා ලොග් වෙන එක එතකොට ඒක හරි ගියා ඉතින් ඔයගොල්ලන්ගේ එහෙම වුණා හරි වුණොත් සමහරක් විට කැච් එක බ්‍රවුසර් එක ඩිලීට් කරලා හරි ආයි බලන්න ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් අලුත් ටූල් එකක් සහ සුපිරියඩක් එක්ක සෙට් එමු එහෙනම් ජය වේවා